මගේ පුතා මෙහෙම දෙයක් කරගනි කියලා මම කවදාවත් හිතුවේ නෑ දෙවියනේ. මම තව විනාඩි 10කට කලින් උඩට ආවනම් මෙහෙම වෙන්නේ නෑ. අද අලුයම Facebook live එකේදීම ජීවිතෙන් සමුගත් දිනේෂ් පිළිබඳව මව හඬා වැටෙයි. අද අලුයම් කාලයේ අවුරුදු 35ක් වයස ඇති කරන්දෙනිය තලගහවත්ත ප්‍රදේශයේ දිනේෂ් විජේවර්ධන Facebook live එකක් එමින් සජීවීව සියල්ලන්ටම පෙන්න ආකාරයෙන් ජීවිතෙන් සමුගෙන යනු ලැබුවා. කොරියාවේ සිටිමින් ජීවිතය ජය ගැනීමට වෙස වූ දිනේෂ් මෙසේ මෙවන් තීරණයක් ගැනීම කිසිවෙකුට සිතාගත නොහැකි සිදුවීමක් වී තිබෙනවා. ඔහුගේ මව උඩුමහලට පැමිණ විටත් ඔහු මිය ගොස් සිටියා. ඔහු දැඩි මානසික ආතතියකින් සිට ඇති බවටයි පැවසෙන්නේ. මෙම හදිසි තීරණය ගැනීමට පෙර ඔහු ළඟම මිතුරන්ට දුරකථනයෙන් අමතා තිබුණත් කිසිවෙකු ප්‍රත්‍යාව දක්වා නැති බවටයි වාර්තා වන්නේ. මේ පිළිබඳව ඔහුගේ ළඟම මිතුරෙකු පවසා තිබුණේ මේ ආකාරයෙන්. උඹේ දුක කියන්න උඹ යාළුවෝ 100කට විතර කෝල් කරා කිව්වා. එකෙක්වත් ආන්සර් කළේ නෑ කිව්වා. අන්තිමට කෝල් කරේ මට කිව්වා. මම විතරයි කිව්වා කෝල් එක ආන්සර් කළේ. එදා උඹ මාත් එක්ක කෝල් කරලා කියපු දේවල් එක්ක මම උඹේ හිත හැදුවා මචං. ඒත් උඹ ඇයි මෙහෙම කරගත්තේ? යනුවෙන් ඔහු දැඩි වේදනාවෙන් පවසන අතර ඔහුගේ මවද හඬා වැටෙමින් දැඩි කම්පනයකින් පවසන්නේ මගේ පුතා රජෙක් වගේ ඉන්න ඕන කෙනෙක් මාව තනි කරලායි පුතේ මෙහෙම කරගත්තේ. ඔයාට මේ අම්මගේ මූණ මතක් වුණේ නැද්ද මගේ රත්තරන් පුතේ යනුවෙන්. ඇය හඬා වැටෙමින් පවසනවා දිනේෂ් ඔබට නිර්වාණ සුවයම ලැබේවා.